guys, welcome back to my YouTube channel. Sisters Trip is calling. ඉතින් first time තමයි මේ නංගිගේ මමයි තනියම trip එකක් යන්නේ වෙන country එකකට. මේ යනවා. දැන් වීඩියෝ එකක් දෙන්නේ. ඇත්තටම අපි summer එකේ තමයි මේ trip එක ගියේ. දැන් නම් winter එකත් ඇවිල්ලා මට පොඩ්ඩක් වීඩියෝ එක edit කරලා upload කරන්න ටිකක් කල් ගියා. 2 hours flight එකකින් පස්සේ ඔන්න අපි ස්පේන් වලට ආවා. This is cool. Finally I met my mango friend. ඔන්න ඉතින් ආපු ගමන් අපි මොනා හරි උයලා කාලා ඊට පස්සේ තමයි පොඩක් එළියට බැස්සේ. Trust me, the lunch was so good and all credits goes to my friend. And after Abigail nails hadan. Prices nang Italy වලට වඩා ස්පේන් වල ටිකක් අඩුයි. मनलोल रंग सेना हदेसियं वदहरा नवतिला नवतिलाने නුබරහස කියන ගීතා හෙමින් ඇසෙන් මාතා පැටලිලා අපි nails හදපු නිසා වැස්සත් එක්ක මේ සමර කාලේ. අනේ nails වලින් පස්සේ අපි ආව ටාකොස් කන්න. මේ Spanish vibe එකට නම් මාර ආසයි. Spanish people are so chill. I mean, you guys have to visit at least one time to experience that vibe. It's good. It's yummy. Siembala tane But Spanish used to do something like this. I don't know what it is. When we back home, we did a movie night. ඉතින් next day එකේ අපි බර්සලෝනා වලින් ටිකක් පිට තියෙන city එකකට visit කරන්න තමයි මේ හදන්නේ. දැන් අපි අපේ day trip එකට මේ sandwich එක හදාගෙන යන්න තමයි හදන්නේ. හිරිවැටුණු සඳසෙයා නිදිවර පුරේ මහා තනිවෙන්න හදවතෙන් ගයි වෙහි විදුවටන වානම් සුදුකත් සරන වානම් මොහොතක් තනිවිසය සීචස් කියන සිටි එකට තමයි අපි ආවේ. ඒ එනකොට එයාලගේ මොකක් හරි ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඇත්තටම ලොකු විස්තරයක් නම් අපි ඒ ගැන දන්නේ නැහැ. හැබැයි අනිත් අය වගේම අපිත් ඒ ෆෙස්ටිවල් එක එන්ජොයි කළා. Acariciarte y ponerte a dormir. Es escalofriante verte de frente, hacerte sonreír. Daría cualquier cosa por tan primorosa, por estar siempre aquí. Y entre todas esas cosas, déjame quererte, entrégate a mí. No te fallaré, contigo yo quiero envejecer. What we got? Quiero darte un beso, perder contigo mi tiempo, guardar tus secretos. Cuidar tus momentos, abrazarte
Oh. tenerte paciencia. Tu Oh, locura this es mi is cute. ciencia. මං ආසයි ඒකට. Memories paper. Wow. ඉතින් මේ තියෙන්නේ traditional pile එක black rice වල. Yeah, not roasted bread. I don't know, but it looks good. Yeah. මට නම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති ගොඩේ තියෙන කෑම එකක් තමයි මේ පායල්ලා කියන්නේ. අනන්ත ආයි හම්බුණා මේ පෙරහැර. පෙරහැරද මම දන්නේ මොකක්ද ඒකට කියන්නේ කියලා. අපි පෙරහැර කියලා කියමුකෝ ඉතින්. දැන් අපේ ඩේ ට්‍රිප් එකේ ඉවරයි. අපි ගෙදර යන වෙලාව. ඇත්තටම මෙතනින් එහාට නම් ඔයාලට අහගෙන ඉන්න හරිම අමාරුයි. ඇත්තටම මට නම් චුට්ටක්වත් සින්දු කියන්න බෑ. අනිත් දෙනාට නම් චුට්ටක් පුළුවන්. අපිට සින්දු කියන්න බැරි වුණත් අපි මේ වගේ පොඩි ෆන් එකක් ගන්න තමයි මේ වගේ සින්දුවක් කියලා අපේ මෙමරි එකට ඒක ඇඩ් කරගත්තා. ඉතින් මට හිතුණා ඒකේ ක්ලිප් දෙක තුනකුත් මේකට ඇඩ් කළා නම් පස්සේ දවසක මේක බලනකොට ඒ මෙමරි එක දැක්කම අපිට ආයේ ඒ ෆීලිංග්ස් ඒ විදිහටම විඳින්න පුළුවන් නිසා. ඇත්තටම මම මේවා ඩොකියුමන්ට් කරන්නේ පස්සේ කාලෙක ඒ ස්වීට් මෙමරීස් දිහා බලලා සතුට වෙන්න. මේ වීඩියෝස් ආයෙ බලලා මම මාර විදිහට මගේ ලයිෆ් එක එන්ජොයි කරනවා. ගයිස් ඇත්තටම මට ඕකේ ලිරික්ස් පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. මොකද මම මගේ ස්පෙක්ස් දෙක දාලා නෙමෙයි හිටියේ. ඉතින් මට චූටක්වත් ඕකේ ලිරික්ස් පේන්නේ නැහැ. පුළුවන් විදිහට තමයි ඉතින් ඔය කියන්නේ. Hello guys. යන්නේ අද උදේම චීස් කේක් කන්න. පස්සේ පාකුවර්. මේක TikTok එකේ viral වෙච්ච shop එකක්. කේක් මී තමයි මේකේ නම. මේකේ චීස් කේක් ක්ලාසික් එක යුරෝ 1කට ගන්න පුළුවන්. හැබැයි ටොපින් එකට එක්ස්ට්‍රා charge වෙනවා. චීස් කේක් දෙකම කාලේ ඉවරයි. ඒක මාර රහයි. මේකේ ටොපින් එක පොඩ්ඩක් වැඩි වගේ පොඩ පැන්න හරි. ළඟට අපි යන්නේ සිනමන් රෝල් කන්න. අපි ගත්තා සිනමන් රෝල් එකක් ඇපල් මික්ස් වෙච්ච. දැන් අපි යන්නේ කිසිම් රෝල් එක බලන්න. මේ කිසිම් රෝල් එකේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ චූටි පික්චර්ස් ගොඩාක් එකතු කරලා. ඒ පික්චර්ස් ඔක්කොගෙම එකතුවෙන් තමයි මේ ඇවිත් තියෙන ලොකු පික්චර් එක හැදිලා තියෙන්නේ. ඒ පික්චර්ස් දාපු ටයිල් වගේ දෙයක් තමයි ඒකට යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඒක zoom කරාම අපිට ඒ තියෙන පික්චර්ස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔයාලට පෙනුනද නම් දන්නේ. හැබැයි ලෝඩ් බුද්දාගේ පික්චර් එකකුත් එතන තිබ්බා. Hola. Come handmade. Desacatado. Empatillado. දැන් අපි ආවෙත් තියෙන්නේ පාක් වර්ල්ඩ් එකට. පාක් වර්ල්ඩ් කියන්නේ World Heritage Site එක. මේක luxury housing development එකක් විදිහට තමයි 90s වල open කරලා තියෙන්නේ. ඒ වුණාට ඒක success වෙලා නැහැ. ඊට පස්සේ තමයි මේක park එකක් විදිහට හදලා තියෙන්නේ. මේක ගොඩක් touristic place එකක්. ඔයා බර්සලෝනා යනවා නම් අනිවාර්යෙන්ම පාක් වර්ල්ඩ් යන්න. එතකොට මේකේ ටිකට් එකක price එක වෙන්නේ per person 18 euro වගේ තමයි.
ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා බර්සලෝනා වල පැනොරමික් වේව් එකක් බලන්න. Wow. පොඩ්ඩක් එහෙම වෙලා. කොහොමද රහයි? Good. මං හදපු එකට වඩා රහයිද? ඔව්. Aliens. Free water. Don't waste water. පේනවනේ අපි මේ ඇවිල්ලා වතුර ගන්න දිනතුක අපරාධ ඉතාලියාට දවස් 30 ගලාගෙන යන වතුර ටික ෆොන්තානවල. හරිම චුට්ටයි එන්නේ. ඒකත් සෑනෙලා පොලිමේ හිටියා. Permanece a la escucha. Permanece a la escucha. 12 de la noche en La Habana, Cuba. 11 de la noche en San Salvador, El Salvador. 11 de la noche en Managua, Nicaragua. Me gustan los aviones, me gustas tú. Me gusta viajar, me gustas tú. Me gusta la mañana, me gustas tú. Me gusta el viento, me gustas tú. Me gusta soñar, me gustas tú. Me gusta la mar, me gustas tú. ¿Qué voy a hacer? Yo no sé pas. ¿Qué voy a hacer? Yo... මේ ඔයාලට පේන්නේ සග්‍රදා ෆැමිලිය එක. මේක තමයි අවුරුදු 140ක් තිස්සේ තාමත් හදමින් පවතින ලොකුම චර්ච් එක. අන්තෝනි ගෞදි කියන ආකිටෙක්චර් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. මේක ළඟදිම හදලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මේක ඇතුළට යන්න ඕන නම් ටිකට් එකක් ටිකක් කලින් ගන්න මතක් කරලා. මොකද මේකේ ටිකට් මාර ඉක්මනට ඉවර වෙනවා. තමාෂා ස්පෙෂල් කොත්තු. අපිට කොත්තු හදලානේ. ඉතින් පෝට් එක පැත්තට යන්න තමයි අපි දැන් එළියට බැස්සේ. බර්සලෝනා වලට නම් හරිම ලස්සනයි. කියා හරි දෙන්න මේ අස්මන තමයි දුන්න එක්කෙනෙක් ක්‍රේප්ස් අපි කනවා ඒ නිසා කන්න පුත් තිබ්බේ නෑ උදේ. පාව්. Wow. Kamu di crepes kala kabar? No. Abe man තරහයි. යා එහෙම කියන්නේ. Nice video. අපි දැන් next day එකේ අපි දැන් ආය යන්නේ අද shopping කරන්න. හෙට අපි යන්නේ. දැන් අපි යන්න හදන්නේ අරේනාස් කියලා. එන්න මේකට. ඒක shopping mall එකකට ගිහින් බලමු මොනවද අපිට shopping කරන්න තියෙන්නේ කියලා. ඉතින් අරේනාස් යන්න කලින් අපි ටක් ගාලා මොන්ජුයි කාසල් එක බලලා එන්න තමයි මේ යන්නේ. මේක උදේ වරුවට නම් ගොඩාක් ලස්සන නැහැ. හැබැයි හවසට මෙතන ෂෝ එකක් වගේ මේ මැජික් ෆොන්තානාවල ලයිට්ස් එක පොඩි මැජික් ෂෝ එකක් තියෙනවා. ඒක නම් හරිම ලස්සනයි. අපි කලින් පාර්ක හවසක ගිහින් ඒක බැලුවා. ඒත් අපේ නංගිට ඒක බලන්න ඉන්න අපිට ආයේ ටයිම් එකක් තිබ්බේ නැහැ. දැන් තමයි අපි අරේනාස් වලට එන්ට්‍රන්ස් උනේ. මෙතනින් පස්සේ තමයි මට අපේ නංගිටයි පිස්සු හැදෙන්නේ. තියෙන බඩු දැක්කහම.
Roma. Cartoon nega. Movie. Look, eh? Kiwi? පොලුත් තියෙනවා. Nahayane. Hello. Hi guys. Hi guys. अभी आना ला रामलास. हाँ. මේ ඔයාලට පෙනේ ලාබොකරියා කියන ෆුඩ් මාකට් එක. මේක ගොඩක් ෆේමස්. එක එක ජාතිය කෑම ජාති තියෙනවා. ගොඩක් අය මේකට එනවා එක එක ජාතිය කෑම ටේස්ට් කරන්න. බලන්න මාර ලස්සනයි. මගේ මාර රහයි. මට දැන් මේ වීඩියෝ එක වොයිස් කරලා ඒ වගේ රහක් දැනුත් මතක් වෙනවා වගේ. දැන් කාට තිබ්බා. මාර පෙරේ තමයි. Pollo curry rolls. Right. But the strawberry chocolate right. කිසිම තේරුමක් නැති කෑමක් මේ ගත්තා. I don't like it. ගහ බලන්නේ නැහැ. ස්ට්‍රෝබෙරි එකට ක්‍රීම් දාලා මෙව දාලා. පිස්තාක් තියෝ ක්‍රීම් එක. හරි ඉතින්. නෑ ඒක රහයි. වා රහ බලන්න. ඔයා යට වෙලා දැන් දුඟලට. Sephora. මේ ස්ලයිඩ් එකේ තමයි මේ Sephora එකට යන්න තියෙන්නේ. Let's go. ඉන්නෝනේ නේ? Yes. අපි ස්ලයිඩ් එකේ යන්න පොලිමේ ඉන්න ගමන්. කෙනෙක් ඉස්සෙල්ලා. ඉන්නවා යන්න. එකට. අපි නවාත් ඉන්න ගන්නකම්. ඔයාලගේ මේ එක්ස්පීරියන්ස් එක කියන්න Sephora එකේ කියලා.
advice yeah. Kalsan yanang inna lamai skirt. සාය වලඳින්න එපා. Yeah, skirt එකක් ආවා. good ලැජ්ජාවට පත් වෙනවා. අපි ගාවගේ. It's fun. ඔහේ යන ගම. ඒක තමයි. අපි homeless. homeless. ඉන්න තැනක් නැහැ. ඉතින් ඔහේ පාරේ ඇවිදිනවා. ඒ දැන් ටිකට් කඩේ පාරේ උඩාගෙන ඉන්නවා. Okay, මගේ බාබිලා. nice. So spotted. Hola. Never ඊට පස්සේ අපි ආවේ කාසබත්ල එක බලන්න. ඒකත් ගෞදි හදපු එකක්ම තමයි. ඒකත් ඇතුළට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මියුසියම් එකක් විදිහට ටිකට් එකක් අරගෙන. Behind the scenes. End of the last day. ඒක කොට සද්ද වැඩි වුණා. Línea 6, línea 7, altas líneas de proyección, ferrovías Club. Keva. Oh shit. Okay, there we go. අනේ චුට්ටක් තියන්නකෝ මම මේකේ. ඉතින් අපිට ඒ දවස් ටිකේම මගේ යාළුවා ගොඩාක් උදව් කරා. ඉතින් යාව දාලා යන්නත් දුකයි. So this is the perfect timing to thank my friend for everything that she did for us. Love you, Tamasha. Thank you so much. ඉතින් මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවරුනේ. අපි යනකොට මගේ යාළුවාගේ අම්මත් ආයේ මගේ යාළුවා බලන්න එන ගමන් තමයි හිටියේ. අපිට එයාව එයාපෝට් එකේදී හම්බුණා. So thank you for the watching and catch you in the next video. Bye bye.